අයිබෝවන් ගම්මැද්දේ කලාලය තුන්වෙනි වැඩසටහන ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ පියරතන විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ තුල තමයි අපි මේ තුන්වෙනි ගම්මැද්දේ කලාලයේ වැඩසටහන පවත්වන්නේ. පූර්ණ දායකත්වය සහයෝගය සහ ඒ වගේම සම්බන්ධීකරණය සිදු කරන්නේ මඩුල්ල ප්‍රාදේශීය සභාව. මේ මොහොතේ සභාපතිතුමන් අපිත් එක්ක සිටිනවා. තුන්වෙනි ගම්මැද්දේ කලාලය නම් අපි පොඩි අදහසක් විමසන්න කැමති සභාපතිතුමන්ගෙන් මේ ගම්මැද්දේ කලාලය පිළිබඳ සහ ගම්මැද්දේ කලාලයට සමගාමීව මේ අබගල්ල වසම තුල කරන ලද සංවර්ධන වැඩසටහන් සහ ඉදිරියේදී කරන දෙන බලාපොරොත්තු වැඩසටහන් පිළිබඳව සහ ගම්මැද්දේ කලාලය වැඩසටහන පිළිබඳ යම් අදහසක් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. සටහන මම හිතන්නේ අතිසාර්ථකවත්ම පළවෙනි සහ දෙවෙනි විදිහට කරලා තුන්වෙනි වැඩසටහන තමයි අද දමගල් කොට්ටාසි මේ සිද්ධ කරන්නේ. මම හිතන්නේ ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් ගම්මාන පුබුදුවමින් විශාල සංවර්ධනයක් කරමින් තමයි මේ කොට්ටාශ මට්ටමින් තුන්වෙනි වැඩසටහන මේ දමගල් කොට්ටාසි සිද්ධ කරන්නේ. මම දැන් දමගල කොට්ටාසි කවදාවත් කැපුවේ නැති පාරවල් ටිකක් කපලා අතුරු මාර්ග සංවර්ධනය කරලා විදුලි බල්බ් දාලා ඒ වගේම මිනිසුන්ගේ විවිධ සංස්කෘතික සහ සමාජීය වශයෙන් ගොඩනගන්න ඕන බොහෝ කාරණා ටික සිද්ධ කරලා තමයි අද දවසේ මේ දමගල කොට්ටාසි සියලු ජනයා ඒකරාශී කරමින් අතිසාර්ථකව ලෙස මේ වැඩසටහන අද දවසේ මේ දමගල කොට්ටාසි සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක කොට්ටාස 11ෙම මඩුල්ලේ තියෙන කොට්ටාස 11ෙම ඉතාමත් සාර්ථක විස්තරට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඌව පළාතේ සියලු ප්‍රාදේශීය සභා අතර මම හිතන්නේ මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් සිදු කරන ගම්මැද්දේ කලාලයේ පළවෙනි වැඩසටහන ඌව පළාතෙන් දෙවෙනි ස්ථානය ලැබමින් මම හිතන්නේ මඩුල්ල කොට්ටාස ලොකු අභිමානයක් කර දුන්නු වැඩසටහනක් බවට පත් වුණා. මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා දඹගල්ල කොට්ටාස අද සිදු කරන වැඩසටහන ඒ වගේ ඉතාමත් සාර්ථක වැඩසටහනක් බවට පරිවර්තනය කරගන්නට. හරි බොහොමත් ස්තුතියි. අපි වෙයමුමු තව මිනිත්තු කිහිපයකින් ගම්මැද්දේ කලාලය තුන්වෙනි වැඩසටහන දඹගල්ල කොට්ටාසේ පියරතන විද්‍යාල භූමියේ සිට.